වැනෙනවා. උඩින් බුරුල්ලා තියෙනවා. දැන් අපි දෙන්න අලගල්ල භාගයක් තරණය කරලා තියෙන්නේ. තා බොහොම ටිකයි බලා ගන්න පුළුවන් යන්න තියෙන කටුක මාර්ගය. නෑ මේකට මං හිතන්නේ මට කිව්ව විදියට අර එහා පැත්තෙන් පාරක් තියෙනවා. අඩි මේ ගයක් තියෙනවා. අපිට පාළු ගයක් හම්බුණා. ඇත්තටම මේක හරිම අద్භූතයි. අපි මේ වගේ එක්ස්පීරියන්ස් නම් මීට කලින් අරගෙන නැහැ. ඒ වුණාට පාළු වෙච්ච කැලේ මැද්දේ සෑහෙන්න කැලේ කියන්නේ සෑහෙන කන්දක් උඩ යනලයක් නැහැ. සෑහෙන කන්දක් උඩ. නමුත් මේකට නම් කවුරුත් එන්නෙම නැතුව ඇති කියලා හිතනවා. අපි අතුලටත් පොඩ්ඩක් ඕක දාලා අල්ලලා බලමු. පස්සේ බලමු අපිට කැමරාවට මොනවා හරි සටහන් වෙලා තියෙනවද නැද්ද කියලා. මේක ඇත්තටම කවුරු හිටියද කියන්නේ මම දන්නේ නැහැ. හිටපු එක්කනා නැති වෙලාද දන්නෙත් නැහැ. දොරවල් වහලා දාලා ඒ ගරා වැටලම ගිහිල්ලා. ඒ කියන්නේ මේකේ තනියම ඉන්න බැරුව ඇති මේ ආවට පේනවනේ. අවුර කිසිම මේ අපි කිලෝමීටර් 2ක් 3ක් විතර කැලේට ආවා. බුදු රූප වගේ යන්නන් තියෙනවා. ඒ හැරෙන්න මේ කවුරුත් නැහැ. මේක ඇත්තටම මේ අද්භූතයි. රැක වගේ ආවනම් හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ස්පෙරිමන්ට් එකක් කරා හැකිනේ. මේක පාළු වෙලා තියෙන්නේ. හැබැයි මේක හදන්න සෑහෙන මහන්සි වෙන්නේ. ඔයාට මේක ගේ අර පැත්තට තමයි ඉස්සරහනේ. අර හෙට. අර ඉස්සරහ පැත්තට. ඔව්. ඇත්තටම මේකේ ඉඳපු මිනිස්සයා මං හිතන්නේ මේකේ ඉඳලා එයාලා මැරෙන්න ඇතිනේ. ඔව් කොහොමද වයසක දෙන්නෙක් ඔව් එහෙම තමයි. තියෙනවා. ඒක නම් හරිම අද්භූතයි. තනියෙන් ආවත් නෑ ඇත්තටම බය හිතෙනවා. මගේ සහල්ලු ලේසි ඇඳුමක් අරන් එන්න ඕනේ. මොකද හරිම අමාරුකාරී බැලෑරුම් ගමනක් මේක. හැබැයි මේවයි කැම්පින් කරන්න එන්න එපා. බෝඩ් ගහලම තියෙනවා කඳුරු බැදීම තහනම් කියලා. එන කෙනෙක්ට කියන්නේ කණ්ඩ බොණ්ඩ අරන් එන පොලිතින් අරවා මේවා තැන් වල දාලා මේ තියෙන සුන්දරත්වය නැති කරන්න එපා. දැන් උඩේ නම් බලනකොට කකුල් දෙකත් එක්ක පෙවුලනවා. ඒ තරම් අවදාන මේ තියෙන වැටවල් එහෙමත් දැන් ගැලවිලා තියෙන අල්ල ගන්න තියෙන ආධාරක. ඊගාවට පඩි නෑ. අම්මෝ view point හොඳ. ඔව් ඔන්න කන්දේ භාගයක්ම දැන් නැකලා තියෙන්නේ. තැන් වලට හෙවන සමහර තැන් වලට කළුවරයි. ඔන්න තවත් තියෙනවා අපිට තරණය කරන්න. තවත් එහෙම වගේ තියෙනවා. හරි. ඔන්න ඒ පඩි පිලත් අපි නගින්න පටන් ගත්තා. මං හිතන්නේ නම් තව
බොහොම ටික දුරයි තියෙන්නේ. එහෙනම් අපි අලගල්ලේ ගල උඩදී ඊවව වීඩියෝ එකෙන් හම්බෙමු. අපි හලෝ රයිට්ස්. ඔන්න අපි ගල උඩට දැන් ආවා. Look is this. ඔන්න ලොකේෂන් එක අපි හොයාගෙන ආවේ. මෑණික් හරෝ එන්න ප්ලේස් එක ඔන්න අලගල්ලේ චෛත්‍ය මුදුනේ ඕම්බාණ්ඩු හයිවේ එක යන්නේ. ඔව් රඹුක්කනින් ඔහොම යන්නේ හයිවේ එක. හැදුවාම පේයි ඔය. තාම හැදෙනවා. ඈතට පේනවද වටේ පාර? ඔව් අර හිටෙනකම්.